ආයුබෝවන් සිංහල දැනුම YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගනිමු. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත් යුගයක් වන අනුරාධපුර රාජධානිය පිළිබඳවයි. අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පැරණිතම හා දීර්ඝ කාලයක් පැවති රාජධානියක් ලෙස සැලකෙනවා. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ පමණ සිට ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා අනුරාධපුරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානියක් විය. අනුරාධපුර රාජධානිය ශ්‍රී ලංකාවේ දේශපාලන, ආගමික හා සංස්කෘතික ජීවිතයේ විශාල වෙනසක් ඇති කළ යුගයකි. විශේෂයෙන්ම දේවානම්පිය තිස්ස රජුගේ කාලයේදී බුදුදහම ශ්‍රී ලංකාවට පැමිණීම අනුරාධපුර ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමකි. අශෝක අධිරාජයාගේ පුත් මහින්ද මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු බුදුදහම දිවයින පුරා ව්‍යාප්ත විය. එමෙන්ම සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩම කරවීමද අනුරාධපුර යුගයේ සිදු වූ වැදගත් සිදුවීමකි. අනුරාධපුර යුගයේ රජවරුන් විසින් ඉදි කරන ලද විශාල දාගැබ්, විහාරස්ථාන සහ අනිකුත් නිර්මාණ අදටත් අපේ පැරණි ඉංජිනේරු දැනුම හා නිර්මාණශීලීත්වය පෙන්වා දෙයි. රුවන්වැලි සෑය, ජේතවනාරාමය සහ අභයගිරිය වැනි විශිෂ්ට නිර්මාණ අනුරාධපුර රාජධානියේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වන සාක්ෂි වේ. අනුරාධපුර යුගයේදී වාරිමාර්ග පද්ධතියද ඉතා දියුණු මට්ටමක පැවතුණි. වැව්, ඇල මාර්ග සහ ජල කළමනාකරණ ක්‍රම මගින් කෘෂිකර්මාන්තය දියුණු කරන ලදී. එම නිසා අනුරාධපුර රාජධානිය ආගමික හා සංස්කෘතික වශයෙන් පමණක් නොව ඉංජිනේරු විද්‍යාව, වාරිමාර්ග සහ කෘෂිකර්මාන්තය අතින්ද ඉතා දියුණු රාජධානියක් විය. අනුරාධපුර රාජධානිය අපේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් හිමි කරගන්නේ එය ශ්‍රී ලංකාවේ ආගමික, සංස්කෘතික හා ශිෂ්ටාචාරික පදනම ශක්තිමත් කළ නිසාය. අද අපි දකින බොහෝ ඓතිහාසික ස්මාරක, දාගැබ් සහ පුරාවිද්‍යාත්මක උරුමයන් තුලින් අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨත්වය අපට දැකගත හැකිය. අනුරාධපුර රාජධානිය යනු අපේ ඉතිහාසයේ අමරණීය උරුමයක් වන අතර එය අප සැමගේ ආඩම්බරයකි. මෙවැනි වටිනා සිංහල දැනුම සඳහා සිංහල දැනුම YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමග රැඳී සිටින්න. ස්තුතියි. නැවතත් මෙවැනි දැනුමකින් හමු වෙමු.